Hello everyone, welcome back to Loveland YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. අද vlog එක අපි දෙන්නට ටිකක් ස්පෙෂල්. අද මේ 29 වෙනිදා අද දවස අපි දෙන්නට ගොඩක් විශේෂයි. මොකද අදට අපි දෙන්න මැට් කරලා අවුරුදු 2. ඉතින් මේ vlog එක අපි කොහොමද අපි දෙවෙනි ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න vlog එක. ඉතින් ගිය අවුරුද්ද නම් ඇත්තටම අපි මාරම ලස්සන කියන අපි ෆස්ට් ඇනිවර්සරි එක මාරම ලස්සන සෙලිබ්‍රේට් කරා. ඉතින් මම දැන් ගිහිල්ලා ටිකක් රෙඩි වෙලා එනකම් ඔයාලා බලන්න ගිය අවුරුද්ද අපි කොහොමද අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරේ කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ෆස්ට් වෙඩින් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරේ පුංචි රටවුත් එක්ක. ඒක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. හැබැයි අපිට මේ අවුරුද්දේ නම් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරගන්න බැරි වුණා. හැබැයි ඉස්සර අවුරුද්දවලදී ඔය වගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න අපි දැන් ළඟ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න සැරේ අපි දෙන්න හිතුවා අපි දෙන්න වෙනින් ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕනි කියලා. ඉතින් මේ vlog එකේ ඉස්සරහට බලමු කොහොමද අපි අපේ සෙකන්ඩ් වෙඩින් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරේ කියලා. ඉස්සරම අපි දෙන්න ගැට්ටුමේ පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා තමයි දවස පටන් ගත්තේ. මාලිගාව යන්න තමයි අපේ අයිඩියා එක තිබ්බේ. හැබැයි වැස්සත් එක්ක බයික් එකේ ගමන ෂුවර් නැති නිසා අපි ගැට්ටුමේ පන්සල් ගිහිල්ලා බුදුන් වැඳා. ඉතින් අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න ආවේ. Cheers to second anniversary. Now pay first meal ka අපි order කරේ. මොකක්ද අපි order කරේ? දැන් මතක නැහැ. කොහොම හරි ඒක මතක නැහැ. මේක තමයි අපේ first meal එක. මේ තමයි අපේ second meal එක. මේක first time අපි try කරන්නේ meals කියලා. මේක full portion එක. මේක medium pizza එක. මේක meals වල full portion එක. cheese එකක් තියෙනවා. අපි බලමු මේකේ රස කොහොමද කියලා try කරලා. පීසා එකේ මෙච්චරයි කාලා තියෙන්නේ. ගත්ත මිරිස් එකත් මෙච්චරක් තියෙනවා. හැබැයි අපි දැන් මෙතන මේ ගත්ත එක මදි කියලා. ඉතින් අපි ආය ක්ලාසික් රේන්ජ් එකේ පීසා එකක් ඕඩර් කරා. ඔන්නෝමයි පත්තේ හිතවතුනේ. මෙල්ට් එක රස බලන්න යන්නේ. ෆස්ට් ටයිම් මෙල්ට් එකක් කන්නේ. මේක සෝස් එකක් තියෙනවා. මෙන්න මේ වගේ තියෙන්නේ. මේක ඩීප් කරන් කන්න තියෙන්නේ. බලමු රස කොහොමද කියලා. පන්තිනේ සෝස් එක ටිකක් ගැඹුරු රායි. මේක නම් මේ වටේ හොඳටම ක්‍රිස්පි. අතින් එක එකව චීස් දාලා තියෙනවා. තමයි දාලා තියෙන ලිස්ට් එකක් මෙතන තියෙනවා. සැරයි චුට්ටා. මේ සෝස් එක නම් මේ ගැඹුරු රායි. කොහොම තමයි ඒකේ රස. මේ සෝස් එකත් එක්ක කනවට වඩා normal tomato sauce එකත් එක්ක මාළු රසයි. මේකත් එක්ක අඹුල් රහ වැඩි. අපි ඒක නිසා tomato sauce එක try කරා. එකත් එක්ක එක රසයි. විනාඩි 5ක් ඇතුළත තත්ත්වය මේකයි. අපි හොඳ වෙලාවට තව එකක් ඕඩර් කරේ. නැත්නම් අද අපි දෙන්නට බඩගින්න ඉන්න ඇනිවර්සරි බෝයි. හරි ඔන්න ඊළඟ මීල් එකත් අපි ආවා. තුන්වෙනි එක මේ.
Are you happy? මෙන්න මේ විදිහට තමයි අපි දෙන්නගේ දෙවැනි ඇනිවර්සරි එක අපි දෙන්න සෙලිබ්‍රේට් කරේ. ඉතින් මේ වගේ තවත් vlogs බලන්න අපි දෙන්නත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ඉන්වයිට් කරන ගමන් අපි මේ vlog එක මෙතනින් නවත්තනවා. Thank you for watching. Bye bye.